හෙල්ලෝ ගයිස් වෙල්කම් ටු ගේම්එක්ස් හබ්. අපි අද ප්ලේ කරන්න යන්නේ The Wolf Animal Hunting කියන මේ ගේම් එක. ඉතින් අපි වැඩි කතා නැතුව මේක ප්ලේ කරලා බලමු. ඔයා ගේම් එක ස්ටාර්ට් කරනකොට මේවයි ගල් ගුහාවක් ඇතුළේ තමයි පටන් ගන්න. ඉතින් ඔයා මේකේ වුර්කෙක්. ඔයාට වුර්කෙක් විදිහට මේ කරන්න තියෙන්නේ මේක ඉන්න සත්තු වලලා වගේ ලෙවල් අප් කරගෙන මේ ගේම් එක ඉවර කරන එක. ඉතින් අපි අද සත්තු වලන්න කලින් මේ මැප් එකේ පොඩ්ඩක් ඇවිදලා බලමු මේකේ තියෙන ලස්සන තැන්වල. ඉතින් බෑග්ග්‍රවුන්ඩ් එකෙන් එන සද්දෙත් එක්ක නිකන් ඇත්තම කැලේක ඉන්නා වගේ ෆීලිං එකක් තමයි දැනෙන්නේ. නිකන් අර රැහියු කෑ ගන්න සද්දෙත් එක්ක ඇත්තම කැලේක ඉන්නවා කියලා දැනෙනවනේ. අර අණ්ඩක් ඉස්සලා පේනවනේ නිකන් අයිස් එජ් එකේ අර වුල්කාවක් කරන එපිසෝඩ් එකේ අන්න එතන වගේ නිකන්. මමත්ලා එහෙම ඉන්නවද දන්නේ පොඩ්ඩ අපි මැප් එක ඇවිදලා බලමු ඉතින්. අන්න අතනින් දියැල්ල කුත් කඩන් ගන්න මේ දියැල්ල ගාඩ චුට්ටක් ගිහින් බලමු. කොහොමද ඉතර තාත්ත කියලා මේ හාව දුවන අපිට බය අපි උන් කයි කියලා හිතන්නේ. මුවෙක් ඉන්නවා මුවක් දුවනවා. ඒ මුවා කෑගෙන කැත බලපංකෝ. අන්න ඉන්නවා මගේ තව යාළුවෝ. ඉතින් මේ ගේම් එක මල්ටිප්ලේයර්. මේ වුර්කව දෙන්නේ අපිත් එක්ක ප්ලේ කරන අපි වගේ මිනිස්සු. කියන්නේ ගේම් එකෙන් දාව වුර්කව නෙමෙයි මේ පෙන්නන්නේ මෙතනින් නම් සෙට් එක. ඔය අපි තින් දියැලට දැන් ලං වෙනවා. අපි දියැල ගාවට ගිහිලා බලමු. බලන්නේ දියැල ලස්සන නිකන් උඩින් කඩා වැටෙනවා. ඇත්තම දියැලක් වගේ තියෙනවා. වතුරත් නම් නිකන් ඇත්ත වගේ නිකන් පේන්නේ. කැලේ නම් ගස්වල නම් එහෙම ලොකු ක්වොලිටියක් නෑ. සාමාන්‍ය ක්වොලිටියක් තියෙනවනේ. සුපිරි ගේම් එක ප්ලේ කරලා බලන්න ඉතින්. දියැල ඇතුළට එන්නත් පුළුවන් නිකන් හැංගෙන්න ප්ලේස් එකක්. ඒක නම් සුපිරි හැබැයි. බා උර්කා පුඩි සද්දයක් දාලා ගත්තා උන්. අඩ බුද්ධිබේ ඔය බුදියන්න ලවන්නේ නැගිටපන් යන්න ඕනේ. හරි ඉතින් අපි ආපහු දියැලෙන් එළියට ආවා. ඉතින් දියැල ඇතුළේ ඉඳලා වැඩි ඉතින් මේක තව ඇවිදින්න තැන් තියෙනවා. පොඩ්ඩක් උඩට හැරලා බලන්න දියැල ලස්සන එක නිකන් කඩා වැටෙන විදිහත් එක දැන් ලස්සනක් තියෙනවා ඒක. නිකන් ගල් දෙකක් අතරින් ඉන්නේ. අපි පොඩ්ඩක් try කරමු දියැල උඩට යන්න. මං හිතන්නේ මේ උඩට යන්න පුළුවන් ඇති. අපි try කරලා බලමු. මේක දිගේ උඩට යන්න අමාරු නම් හරහට විතරයි යන්න පුළුවන්. කෙලින් අතට යන්න බෑ. මෙතනින් අඩෝ වලස්සුත් එක්ක අපිට හැප්පෙන්න බෑ. උන් චුට්ටක් අපිට ඇටැක් කරනවා. අපි ෂේප් එකේ මේ අයිනෙන් යන්න බලමු. අයිනෙන් යන්නත් බෑ. එතනින් එහාට නගින්න නගින්න බුර්කයාට නගින්න බෑ. අපි try කරලා බලමු මේ අයින දිගේ යන්න බෑ. බුර්කයා වැටෙනවා. ෂේප් එකේ බහිමු. එතන වලස්සු ඉන්නවා. වලස්සු වෙන තැනින් යන්නත් බෑ. උන් කන්න ගත්තාම එතන දෙන්නෙක් ඉන්නවනේ. අප නැති වෙන්න කණ්ඩ වෙන්නේ. නයිනේ මේ යන්න පුළුවන් මං හිතන්නේ. අපි ආයෙත් try කරලා බලමු. ඉතින් අපි උත්සාහ හතරින්නේ කොහොම හරි යමු මෙතනින්. වලස්සු දැන් චුට්ටක් එහාට ගිහිල්ලා. එතනින් යන්නම බෑ. වැඩේ හරියන්නේ නැහැ. සහය අසාර්ථක. අපි දැන් එහා පැත්තෙන් යන්න ඕනේ. මේ පැත්තෙන් යන්න try කරේ. අපි එහා පැත්තට ගිහිල්ලා ඒ පැත්තෙන් පාරක් හොයන්න යන්න බලමු. මේ මුව මට බය දුවන මුව මං වලව කන්නේ. ඉඳා දුවන්න එපා. මං කන්නේ කුකුල් මස් විතරයි. ඔය ඉතින් තවත් දුවනවා බය මෝඩ මුව. අපි මෙතනින්වත් නගින්න try කරලා බලමු. එතනින් නගින්නත් බෑ. ලෙස්සනවා. මෙතනින් යන්නත් බෑ. තත්ත්වය හරිම සෝචනීයයි. මේක තැනකින්වත් කන්ද උඩට යන්න බෑ. අපි වෙන තැනකින්වත් යන්න try කරලා බලමු. මේ ගස්වල හේමලයන් නිකන් අමුතුම ලස්සනක් තියෙනවා නිකන් අර ඇත්ත වගේ හිතෙනවා. මෙතනින් පාර වගේ දෙනවා. ඉතින් මෙතනින් try කරලා බලමු. හරිම දුකයි වුර්කයා එතනින් නගින්නෙත් නෑ. මහ මෝඩ වුර්කෙක් අපිට ඉන්නේ. අපි වෙන තැනකින් පාර හොයන්න යන්න try කරමු. අන්න අර සුදු පාට හරක් ඉන්නවා. මොකුන් දෙමුන්ට කියනවා මට මතක නෑ. බය වෙන්න එපා. හරකුනේ මං උඹලව කන්නේ නෑ. මට හරක් මස් කන්න බෑ. ඇලර්ජික් මට කරප්පන් දානවා. ඉතින් මං කන්නේ චිකන් විතරයි.
ඉතින් හරකක් එච්චර කරප්පන් දානවා නම් මුවෙක් මීයක් කෑම කොහොම කරප්පන් දායිද? අප්පිරියාවට වමනේ ගිහින් මැරෙන්නේ. ඉතින් මං චිකන් විතරයි කන්නේ හරකුනේ දුවන්න එපා උඹලව කන්නේ නෑ මං. අපි යමු. අපි වෙන තැනකින් පාරක් හොයන්න try කරලා බලමු. අර පොඩි සතත් මට බය දුවනවා. ඉතින් මං කන්නේ මට ඇලර්ජික්. අපි මේ පැත්තේ යන්න try කරලා බලමු ටික. අපි මෙතනින් නගින්න try කරලා බලමු. එතනින් නගින්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඕ එතනින් එහාට යන්නේ නැහැ. අතන විලක් තියෙනවා. අපි දියල් උඩට යන්න බැරිච්ච එක මෙතනින් බහැලවත් හිත හදාගමු. ඉතින් හිත හදාගත්තල ගේම නම් නවත්තන්න නැද මේ දියලට අපි කොහොම හරි යනවමයි. අපි මෙතනින් යන්න බලමු නිකන්. මට හිතෙනවා මෙතනින් පුළුවන් වෙයි කියලා. එතනින් උත්තර තමයි. එතනින් යන්නත් බෑ. තත්ත්වය පට්ටම සෝචනීය දැන් නම් මට දුකයි. පට්ට දුකයි. තවුර්කේ ගේම් එකේ ලෙෆ්ට් වෙලා ආට ප්ලේ කරලා නැති වෙලා හිතෙන්නේ නැති අපි ආයෙත් යන් ඉතින් ආයෙත් විල්ට බහලා චුට්ටක් හිත හදාගත්තා. හිත හදාගත්තට ගේම නම් අතාරින්නේ නැහැ පුතෝ. අද දියල්ලට යනවමයි කොහොම හරි. අද තටුව යන පියාඹන හරි මං දියල්ලට යනවා. මේක තනින්ම දුර්කයා නගින්නේ නැහැ. මේකට පාරක් තියෙන්න ඕනේ කොහෙන් හරි. නැත්තම් අර වලස්සෙම උඩට ගියේ කොහමද? පැත්ත අපි එහා පැත්තට දියල් ළඟට ආවා. මේක තනින් නගින්න බෑ. මේ මොන හිමලද්ද මන්ද නේද කොහොම හරි දියලට යන්න ඕනේ. එතන උඩ view එක ලස්සන නැති කියලා මට හිතෙනවා නිකන්. මේක තනින් චුට්ටක්වත් යන්නේ නැහැ. ඇයි එහෙම? අපිට මේක දීලා ඉන්නේ කැතවුර්කේ. මේක අර හඳවල් තියෙන අර මගේ දකුණු පැත්තේ බලන්න මට තියෙන හඳවල් පහයි. හඳවල් 29 මේක ලයිට් පත්තුන වුර්කේ දෙනවා. ඒ වුර්කා ගන්න මං ගාව හඳවල් 29 නෑ හඳවල් පහයි තියෙනවා. මේ හඳවල් 29 දිලා ඔයගොල්ලෝ කැමති නම් ලයිට් පත්තුන වුර්කේ ගන්න. ඌනම් ලස්සනේ මූනම් මහ කැතේ. හරි අපි එහා පැත්තේ කුඩින් යන්න බලමු. දැන් මේ පැත්තේ අපි වටේටම ගිහිල්ලා විද්ද ඒ පැත්තේ පාරක් නෑ. අපි මේ පැත්තෙන් පාරක් හොයාගන්න බලමු. ගයිස් මේ තියෙන අඬ නේද? රයිස් එජ් එකේ තියෙන අපි අඬට දවස ගමන් ඒක මං හිතන්නේ යන්න මාරු වල්ලූරෝ ඉන්නවා. ওই වල්ලූරොත් එක්කත් බෑවට පෙන්නුම් ඇටැක් කරනවා. දවසක් මං ගියාද කොහෙද හොට? ඕ කලින් ප්ලේ කරනවා මං ගියා. වල්ලූර රංචුවා හිටියන් සේරමට පැන්නුවා. කොහොම හරි මං මැරුණා ඒකේ. අරම හරකෙක් කවුලන්නේ. ඔයි දුවන්න එපා. තෝ කන්නේ මට ඇලර්ජික් කියලා මං කලිනුත් කියව නේද? මට කරපන් දාන්න උඹලා කාපුවහම. මං කන්නේ චිකන් මස් විතරයි. හරි මෙතනින් පාර වදින මෙතනින් නගින්න try කරලා බලමු. මෙතනින් නගින්නත් බෑ. අපි වෙන තැනක් හොයාගෙන යන්න. මෙතනින් පාරෙන් මෙතනින් try කරලා බලමු. මෙතනින් උඩට යන්න. එතනින් ගියා. එතනින් ගියා. මෙතනින් යන්න මම මෙතනින් ලෙසනවා. අයියෝ එහෙම යාත් පල්ලෙහාට බල වෙන තැන අඩු මේ සතා මොකා ඌත් එක්ක අමාරුයි බං. ඌ අයිනෝ අපිට රමුතු අන්දකින්. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. මූ කොහොමද මරලම තමයි යන්න වෙන්නේ. ඌ අපිට ඇටැක් කරන බලන්න අපි පණක් දැන් අඩු වෙනවා. අවුලන්නේ ඌ මරන්න පුළු. උගේ පණ චුට්ටයි මගේ පණ ගොඩයි. කොහොමද මූ මරලා යන් ඉතින් මැරෙන්න බෑ. අපි දියලට යන්න ඕනද කොහොම හරි. තව චුට්ටයි ඉවරයි. හරි සතා ලෙෆ්ට්. ඔන්න මැරුවා කියලා අපිට මල්ලකුත් දීලා. හරි ඔන්න බලන්න පුළුවන් මගේ දැන් චුට්ට වෙච්ච පණ දැන් ගොඩක් වෙනවා. සතා මැරුව හින්දා අපි දැන් හරි පණ ටික වැඩි කරගෙන යමු. ගැම්මට අපේ ගමනාන්තයට. ගයිස් මෙතනින් යම් පාර වගේ තියෙන අපි දැන් උඩට ගිහිල්ලා බලමු. අය මූ ඉන්නේ මූ අවුලන්නේ උන් කොච්චර එපා ගැමුන් අහන්නේ දුවනවා මට බය මං කන්නේ නැහැ උඹලා. සැරේකුත් කීවනේ. අපි මෙතනින් උඩට යමු. අර බැටළුයි. ඒ මොකෙද්ද පැන්නේ? හයිනගෙන ඉන්නේ.
හයින් එක්කත් අමාරුයි අපිට හැප්පෙන්න. උනුත් අපිට ඇටැක් කරනවා. ඕ මෙතනින් පාර ඉවරයි. අන්න තියෙනවා අපි දියල්ල. තව චුට්ටි දුරයි දියලට තියෙන. අපි එතනින් පාර ඉවරයි. එහා පැත්තට අර හයින් නැගට පණින්න දන්නේ මෙතන හිටියේ. කරන්න දැන් මේ දුවගෙන යන් අන්න එනවා. හරි උට අපි අල්ල ගන්න බලන්න. මෙතනින් පාලමක් වැදෙන පොඩ්ඩ එහා පැත්තට ගිහිල්ලා බලමු. නෝ පාලමක් තමයි. පාලමක් වගේනේ. අතන හයින්ලා දෙන්නයි අපි කොහොමද යන්නේ? කරන්න දැන් එක පාරම දුවගෙන යන්න තමයි වෙන්නේ. අපි දුවගෙන ටක් ගාලා හරි. මේ උන් දෙන්න මග අරගෙන ආවා. දැන් මේ මෙහෙට යම් බලන්න. බැක් එකත් බහලුන්නේ ඇස්සේ අන්න වල්ලුර. දැක්කද? උන් අපිට පන්නනවා. අයියෝ ඌවනේ මාත් එක්ක රණ්ඩු උඩ අර අමුතු සතත් ඇවිල්ලා හරිනේ පුකේ අමාරු දැන් දෙන්නම ඇටැක් කරනවා මම හිතන්නේ මේ සතු දෙන්නම මට මරන්න පුළුවන් නේ කියලා එකෙක් මරා ගන්න පුළුවන් මේක අයිනම මම හොගලා අයියෝ හරි හයින ඉවරයි දැන් මම හිතන්නේ පුළුවන් වෙයි කියලා උගේ පණ සෑහෙන්න තියෙනවා මගේ තා පණ චුට්ටයි හරි අපි ඉවරයි මරුණා කියලා අපි නැගිටිනවා එහෙම සැලෙන්නේ නැහැ ආය අලුත් ජීවිතයක් හරි අයත් හයිලා දෙන්නෙක් වෙන අපි උංග දාලා දුවමුටක් ගාලා පෙර එහා කොන්ද මුන් දියල් නගින්න පුළුවන් වෙයිද කියලා දියල්ලට පාරක් නැහැ මං හිතන්නේ අර ටිකෙන්ම තමයි නගින්න ඕනේ අන්න දැන් නරියෙක් ඉන්නවර මොර වෙන්නේ ඉතින් ගයිස් අද වීඩියෝ එක මෙතන නවත්වමු මම හිතන්නේ මම ෆේල් එක ගේම් එකක්වත් මම මිෂන් සාමාන්‍යයෙන් ෆේල් වෙලා නැහැ කියන්නේ මේක මිෂන් නන්නේ අපි විසින් හදාගත්ත මිෂන් එකක් ඒ වුණාට අපි අය වීඩියෝ එකකින් සෙට් වෙලා මේ දියලට කොහොම හරි යමු ඒක ජීවිතේක හීනයක් කොහොම හරි මේකට යනවාම ඉතින් අදට අපි ගිහිල්ලා එන්න කට්ටිය පරිස්සමෙන් ඉතින් අපි මේ දියලට අනිවාර්යයෙන් යනවා මේ වීඩියෝ එකකින් අපි සෙට් වෙමු ඉතින් ගිහිල්ලා ඉතින් කට්ටියටම ජය වේවා බයි බයි